කවද්ද මේ එක්සෑම් එක තියෙන්නේ? මම හිතන්නේ දින 7කට කලින්ද කොහෙද මේ පන්ති කරගෙන නතර කරන්න ඕන. දින ඒ වගේම ගොන් 70 නීති. දැන් කවුරු හරි ඒතකොට පේපර් එක මොනවා හරි අපි හිතමුකෝ මොකෙක් හරි හොරේ හොරකමක් කළා පේපර් එක ගත්තා ඌ දැන් යවන්නේ නැහැ ඒක. හකී කරුයි හොරා. එද්දකින් ගොන්නුගේ නීති. ඒව තමයි නීති. මෝර නීති. හරි. ගොන්කම ඉතින් මොනවා කරන්නද? ඉස්කෝලේට ෆෝන් ගෙනියන්න දෙන්නේ. මෝර නීති. ඉස්කෝල දියුණු වෙලා ඉන්න බෑ දැන් ඉස්කෝලේ ඇතුලේ අමාරුයි. දියුණුව දරා ගන්න අමාරුයි. ඔව් මෙහෙම අතින් අල්ලනවට වඩා කොණ්ඩේ නැහැනේ ළමයින්ගේ. පුදුම බුද්ධියක්. දැන් ඔළුව මෙහෙම ගොඩ ඇවිල්ලා තියෙනවා. කොණ්ඩේ අඩු වෙන්නේ. මට එන තරහා මේ හරි. දැන් ඔය දවස් 7 තමයි ඇත්තටම ගුරුවරුන් ළඟ ඉන්න ඕන දවස්. අර කැමති ළමයාට හරි ඇවිල්ලා මොන හරි දෙයක් අහගන්න. ඒ ඊට තමයි අහුරලා තියෙන්නේ. හොඳයි ඉතින්. දැන් මම පුද්ගලිකව කැමතියි ළමයි මාසයක් විතර මොනනම් තනියම වැඩ කරනවට. ඒ හැකියාව තාම නැහැ. මේ ඉලෙවල් ළමයින්ට මම දන්නේ මොකද්ද හේතුව කියලා. සමහර අයට තියෙනවා. දැන් කැම්පස් ළමයින්ට ඔක තියෙනවා. කැම්පස් ළමයින්ට හම්බ වෙනවා ස්ටඩි ලීව් කියලා හම්බ වෙනවා. විභාගයට කලින් මාස 3ක් විතර ස්ටඩි ලීව්. ඒ සම්පූර්ණ නිවාඩුවක් දෙනවා. ඉතින් මේ මාස 3ක් මදි මේ වැඩවලට. අපි හරියටම ෂෙඩියුල් කරගන්නවා මෙන්න මේ දිනවලට මේ මයික්‍රෝබයොලොජි වල මේ කොටස ඉවර කරනවා මම මේකට එහෙම ෂෙඩියුල් බලන්න කැම්පස් යන්නේ එහෙම වැඩ කරපු අයනේ. තේරෙනවද කියන්නේ? දැන් මේකේ හෙන්නට වල බහැපුගේ කැම්පස් එකට යන්නේ නෑනේ. එතන ඉන්නේ යම් ප්‍රතිභාවක් තියෙන ළමයි ටිකක්. උන් වැඩ කරන විදිය බලන් ඉන්න ආසයි ඈ. තේරුණාද? දැන් අපි වුණත් ඉතින් හැදෙන්නේ අපිත් කැම්පස් ගිහපේ උන්නේ. දැන් ඔයාලට මේ ඇඩ්වයිසර්ස් දෙන මමත් මීට කලින් විද්‍යාර්ථියෙක් විදිහට හිටියන්නේ. නේ? ඒතර කොහොම වැඩ කරන්නේ නැද්ද? ඒ කට්ටිය අපේ කොල්ලෝ. එහෙම තමයි. අපි පිස්සුත් කෙලිනවා. ආතලුත් ගන්නවා. හැමෝටම මගේ ගෑනු ළමයිනුත් හිටියා. ඒවත් නඩත්තු කරන්න ඕන. බලන්න ඕන. කන්න බොන්න දෙන්න ඕන. ඇයි ඉතින් දැන් මේමනේ ගොඩක් වෙලාවට ඒක ඉතින් වයිෆ් වෙනවනේ එමනේ. සම්බන්ධයෙන් දුර යනවනේ. ඉතින් එයා ගිය තැන් හොයන්න ඕන, ආගිය තැන් හොයන්න ඕන. සමහරට ඒ ළමයාගේ පවුලේ අයගේ බර අදින්න ඕන. මම නැති එහෙම නෑ. මම එහෙම නෑ. අපේ කොල්ලෝ ඉන්නවා එහෙම. ගැල්ලමෑ දුප්පත් වගේ නෑ. ඉතින් ඒ පවුල ගැනත් බලනවා. ඒ ඇස්සේ ස්ටඩි ලීව් එකක් දීලා උඩ. කොහමද කැපැසිටි එක? ගහනවා ගේම කොහමද? එන්න. සමහර අය ෆයිනල් ඉයර් එනකොට කසාදත් බදිනවා. සමහර එන්ගේජ් වෙනවා ෆස්ට් ඉයර් එකේ. එහෙම වෙනවා. එහෙම දෙනවා. හරි. රයිට්. කෝලි ෆෝම් පරිගාව එතෙන්ට යන් හරි.